නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා. කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වෙනකොට සිද්ධ කරගෙන ආපු දේශනා මාලාවේ තුන්වෙනි දේශනාව. අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන එනවා කටින පින්කමක් කරන්න පෙර දැනගත යුතු කාරණා කියලා. ඒකේ දේශනා දෙකක් මේ වෙනකොට සිද්ධ කළා. පළවෙනි දේශනාව තමයි වස් කාලය කියන්නේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ වස් කාලයේ පෙනෙව්වේ කියන එක. දෙවෙනි දේශනාවේ අපි කතා කළා ගිහි උදවියටත් පැවිදි උදවියටත් වස් කාලය තුල අර්ථ සම්පන්නව ගත කරන්නේ කොහොමද කියන එක. ප්‍රතිඵල ලැබෙන විදිහට ගත කරන්නේ කොහොමද කියන එක. තුන්වෙනි දේශනාවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කටින පින්කමට අදාළ කරුණු කාරණා. ඒකේ ආරම්භයක් විදිහට මේ චීවර පූජාව ගැන නැත්නම් චීවරය ගැන අපි කතා කරනවා. මුලින්ම චීවරය ගැන, කටින චීවරය ගැන නෙමේ මිනිස්සු පූජා කරන දැන් වර්තමානයේ විවිධ විදිහට පූජා කරන චීවරය. ඒක කොයිතරම් වටින එකක්ද? ඒ මිනිස්සු පූජා කරන චීවරේ උපත කොතනද? ඒකෙත් උපතක් තියෙනවා. ඒ චීවර පූජාවේ පටන් ගැනීමක් තියෙනවා. අන්නේ කාරණා පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. එතකොට කටිනේ පිළිබඳව, කටින චීවරයේ පිළිබඳව අපි ඊළඟ දේශනාවෙත් ඒ වගේම තවත් අපිට දේශනාවක් සිද්ධ කරන්න වෙනවා. අපි දේශනා 4කින් මේක අවසන් කරන්න හිටියේ. නමුත් කාරණා ගොඩාක් කතා කරන්න තියෙන නිසා අපි දේශනා 5ක් දක්වා මේ දේශනා මාලාව දීර්ඝ කළා. අන්තිම දේශනාවේදී තමයි අපි ආනිසංස කතා කරන්නේ. ආනිසංස සමහර විට තවත් දේශනා දීර්ඝ වෙන්න ඉඩ තියෙනවා කරුණු කාරණා වැඩි වුණොත්. දැනට අපි දේශනා 5ක් ඇතුළත මේ වස් කාලයත් කටින පින්කම් පිළිබඳවත් කතා කරලා අවසන් කරන්න තමයි අපේ අදහස. අද තුන්වෙනි දේශනාව තුල අපි කතා කරන්නේ චීවර පූජාව පිළිබඳව. කටින චීවරේ නෙමෙයි සාමාන්‍යයෙන් මිනිස්සු පූජා කරන චීවර පූජාවේ. චීවර පූජාව කියන්නේ මොකක්ද? ඇයි එහෙම දේවල් කරන්නේ? ඒකේ වටිනාකම් මොනවද? ඒක ගිහියට පූජා කරන්න අවස්ථාව ලැබුණේ කොයි විදිහටද කියන කාරණා ටික තමයි අද මතු කරලා දෙන්නේ. මේ දේශනාව හරියට ඇහුවොත්, හොඳට නිවීමෙන් ඇහුවොත් අන්තිමට කෙනෙකුට පැවිද්දට පවා කැමැත්ත ඇති වෙන්න පුළුවන්. ඒ තරම් මේ වස්ත්‍රය වටිනවා. පැවිද්දට පවා හේතු සකස් වෙන්න පුළුවන්. එහෙනම් හොඳට සිහියෙන් අහන්න. හොඳට නුවණින් විමසන්න. නුවණින් විමසා මේක ශ්‍රවණය කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අපි චීවරයේ උප්පත්තිය පිළිබඳව කතා කරන්න පෙර ශාසනයේ මුල් අවධිය දක්වාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සංඝ සැටනම බිහි වෙනවනේ. එතනින් පස්සේ තවත් දහසක් සංඝයා බිහි වෙනවනේ. රහතන් වහන්සේලා 1000ක් මේ ශාසනයට ඇතුල් වෙනවා. ඒ වගේ ශාසනයේ එන්න පිරිස වැඩි වෙනවා. උන්වහන්සේලා මුල් කාලේ චීවර හදාගත්තේ කොහොමද? වස්ත්‍ර හොයාගත්තේ කොහොමද? ඒ තමයි ඉන්දියාවේ කෙනෙක් මිය ගියාම ඒ කාලේ මිනිය රෙද්දක ඔතලා අමු සොහනට ගෙනත් දාන. මිනිය රෙද්දක ඔතලා අමු සොහනට ගෙනත් දාන. මේ අමු සොහනට මිනි එක දවසක 3 4 10 15 ඒ වගේ එනවා. මේ අමු සොහනට ගෙනත් දැම්මහම භික්ෂූන් වහන්සේලා මොකද කරන්නේ? අර මිනිය ඔතලා තියෙන රෙද්ද ගිහිල්ලා ගන්නවා. ඒ අමු සොහනට ගෙනත් දාලා මිනිය ඔතලා තියෙන රෙදි ටික අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා හොඳට ඒව පිරිසිදු කරනවා. ඒව විස යන්න, ඒ වගේ දේවල් වලට මඩේ ඔබලා තියලා ඒවයි සුද්ධ පවිත්‍ර කරලා විස යවලා ඒව කෑලි කපලා චීවරයක් විදිහට මහනවා. එතකොට කඩ කපලා මහනවා කියලා ක්‍රමයක් නැහැ. ඒ රෙදි කඩ අහුවෙන්නේ කොයි විදිහටද? ඒ විදිහට මහනවා. පොඩි කෑලි වෙන්න පුළුවන්, ලොකු කෑලි වෙන්න පුළුවන්. ඒ වගේ අරගෙන ඒ චීවරේ සකස් කරනවා. සකස් කරලා ගස්වල පොතු ගෙනහල්ලා, ඔය කහට තියෙන ගස්වල පොතු ගෙනහල්ලා ඒව රත් කරලා ඒකට සිවුර දාලා පඳු පොවනවා කියලා එකක් කරනවා. එහෙනම් අර අමු සොහනෙන් ගෙනාපු රෙදි කඩවල් ටික කපලා ඒවා මහාලා
ඊළඟට ගස්වල පොතු ගෙනහල්ලා අර චීවරේ ඒ කහටවල ඔබලා පාට ගන්වනවා. ආන් එහෙම හදාගන්න චීවරයට කියනවා පාංශකූල චීවරය කියලා. පාංශකූල චීවරය. ඔය ඒකයි අදටත් ඔය මලගෙවල් වල පූජා කරන රෙදි කඩ පාංශකූල වස්ත්‍රය කියලා. අන් එක සංකේතවත් කරන්න තමයි අදටත් පූජා කරන්නේ. අද පූජා කරන ඒවෙන් චීවර මහන්න බෑ. ඒක පාංශකූල චීවරය වෙන්නේත් නැහැ. හැබැයි ඒ කාරණේ නිසා තමයි ගොඩක් වෙලාවට අදටත් ඔය මලගෙවල් වල සුදු රෙද්දක් පූජා කරන්නේ. ඒ අතීතයේ ඒ සිදුවීම. මොකද අතීතේ නම් අමු සොහනට රෙදි ගිහිලා දැන් අමු සොහනේ මිනිඔතල ගිහින් දැම්ම ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ගත්තා. නම් මුල් කාලේ ගිහි උදවිය චීවර පූජා කරනවා කියලා එකක් තිබෙන්නේ නැහැ. ගිහි උදවිය චීවර පූජා කළේ නැහැ. එහෙනම් චීවර සකස් කරගත්තේ කවුද? භික්ෂුවමයි. භික්ෂුවමයි චීවර සකස් කරගත්තේ. එහෙනම් මේ හදාගත්ත චීවරය තමයි උන්වහන්සේලා පරිහරණය කළේ. ඒ චීවරයේ ඉරෙනකොට බිඳ සවුත් වෙනකොට නැවතත් අර වගේම රෙදි කඩවල ගෙනහල්ලා ඒ චීවරේ සකස් කරගන්න. අදටත් පාංශකූල චීවර දරන උතුම ලෝකෙ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. ඒ පාංශකූල චීවර දරාගෙන ඉන්න. ඒ වගේම පාංශකූල චීවර සකස් කරමින් පූජා කරන පින්වතුනුත් අදටත් ඉන්නවා. එතකොට බුද්ධ කාලේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මුල් කාලේ ඔය චීවරය තමයි සකස් කරගෙන පිණ්ඩපාත වැඩි. ඒ චීවරය සකස් කරගෙන තමයි ධර්මචාරිකාවේ වැඩි. ගම් දනව් සිසාරා වැඩම කළේ. ඔහොම කාලය ගෙවිලා යනකොට ඔය රජගහ නුවර හිටියා ජීවක වෛද්‍යවරයා. අහලා තියෙනවනේ ජීවක වෛද්‍යවරයා. මේ ජීවක වෛද්‍යවරයා කියලා කියන්නේ ඒ නගරයේ හිටපු දක්ෂ වෛද්‍යවරයෙක්. බිම්බිසාර රජුරවන්ටත් ඒ වගේම උදේනි රජුරවන්ට ඒ වගේ රජවරුන්ට නිතර බෙහෙත් හේත් කරපු කෙනෙක් තමයි. සිටුවරුන්ට අමාත්‍යවරුන්ට ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට රෝගාතුරු වෙන වෙලාවල් වල භාග්‍යවතුන් වහන්සේ රෝගාතුරු වෙන වෙලාවල් වල උන්වහන්සේට බෙහෙත් හේත් කළේ උපස්ථාන කටයුතු වලට ආවේ මේ ජීවක වෛද්‍යවරයා. ජීවක වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේට පුදුමාකාර ශ්‍රද්ධාවෙන් හිටපු කෙනෙක්. විශේෂයෙන්ම බිම්බිසාර රජුරවන්ටත් තාම ගෞරවයෙන් හිටපු කෙනෙක් තමයි මේ ජීවක වෛද්‍යවරයා කියලා කියන්නේ. ජීවක වෛද්‍යවරයා එක් දවසක් ඔය උදේනි නගරයේ ඉන්න පජ්ජෝත කියන රජුරවන්ට බෙහෙත් කරන්න යනවා. පජ්ජෝත රජුරවන්ට බෙහෙත් කළාම එයා සනීප වෙනවා. ඒකේ සතුටට වටිනා සලුවක් ජීවක වෛද්‍යවරයාට පූජා කරනවා. නැත්නම් දෙනවා. මේ බෙහෙත් හේත් කරපු එකට කුලියක් විදිහට නැත්නම් ඒකේ ත්‍යාගයක් විදිහට ජීවක වෛද්‍යවරයාට වටිනා සලුවක් දෙනවා. ඒ සලුව කොයිතරම් වටිනවාද කියනවා නම් සලු 10ක් 20ක් 30ක් ලක්ෂයක් එකතු කළත් ඒ සලුවේ වටිනාකමට සම කරන්න බෑ කියනවා. ජීවක වෛද්‍යවරයාගේ අතට මේ සලුව හම්බෙච්ච ගමන් මෙයාට සිහිුනේ දෙන්නේ. වෛද්‍යවරයා කල්පනා කරනවා මේ සලුව මේ ලෝකේ දරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට. ඊට පස්සේ සේනිය බිම්බිසාර රජුවන්ට විතරයි. ඒ දෙන්න තමයි මතක් වුනේ. එක්ක භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් බිම්බිසාර රජුවන්ට මේක ලබා දෙන්න. එහෙම හිතක් තමයි ඒ තරම් වටිනවා. ඒ කියන්නේ එක්ක බුදුහාමුදුරුවෝ මේක දරන්න ඕනේ, එක්ක රජ කෙනෙක් මේක දරන්න ඕනේ. ඒ තරම් සිනිඳු වස්ත්‍රයක්, වටිනා වස්ත්‍රයක්, සලුවක්. ජීවක වෛද්‍යවරයාට දැන් මේ අදහස තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. ජීවක වෛද්‍යවරයාට ආනන්ද හාමුදුරුවන්ගේ පණිවිඩයක් එනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කයේ රෝග උස්සන්න වෙනවා. විවිධ රෝගාබාධ එන්න ආරම්භ. ඒ නිසා උන්වහන්සේට කායික විරේකයක් සිද්ධ කරන්න ඕනේ. කය විරේකයටපත් කරන්න ඕනේ කියලා ඒකට බෙහෙත් ලබා එන්න කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් පණිවිඩයක් ලැබුණා. ජීවක වෛද්‍යවරයා භාග්‍යවතුන් වහන්සේට දින ගණනාවක් බෙහෙත් කරලා කය විරේක කරලා උන්වහන්සේට බෙහෙත් දීලා අන්තිමට අවසන් වුණාම අර සලුවත් අරගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ සලුව පූජා කරන්න අවසර දෙන්න. ඒ වෙනකොට ගෘහපතියන් මිනිස්සු ගිහි උදවිය චීවර පූජා කළා නැහැ. භාග්‍යවතුන් වහන්සේටවත් කාටවත් චීවරයක් පූජා කරලා නැහැ.
දැන් ජීවක වෛද්‍යවරයා ඉල්ලනවා මට මේ සලුව පූජා කරන්න අවසර දෙන්න. භාග්‍යවතුන් වහන්සේ සලුව පිළිගන්නවා. පිළි අරගත්තාම ජීවක වෛද්‍යවරයාට හරි සතුටුයි. ජීවක වෛද්‍යවරයා කියනවා ස්වාමීනි මහා සංඝයාටත් සලු පූජා කරන්න අවසර දෙන්න කියලා. චීවර පූජා කරන්න අවසර දෙන්න කියලා. ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව භාග්‍යවතුන් වහන්සේ සංඝයා රැස් කළා කියනවා මහණෙනි අද පටන් ගෘහපතීන් දෙන gedara වාසය කරන ගිහි gedara ගත කරන උදවිය පූජා කරන චීවර පිළිගන්න කැපයි කියලා. මේක රජගහ නුවර වේගින් ප්‍රචාරය වෙලා ගියා. රජගහ නුවර කොයිතරම් වේගින් ප්‍රචාරය වෙලා ගියාද කියනවා නම් මිනිස්සු ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා දකින තැන වස්ත්‍ර පූජා කරන්න ගත්තා. ඒ මිනිසුන්ට අවස්ථාවක් හම්බ වෙලා වස්ත්‍ර පූජා කරන්න, චීවර හදා ගන්න වස්ත්‍ර පූජා කරන්න, විවිධාකාරයේ වස්ත්‍ර පූජා කරන්න. ඒ විවිධාකාරයේ වස්ත්‍ර පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේ පැනෙවුවා මෙන්න මේ වස්ත්‍රයි කැප මේ වස්ත්‍ර කැප නැහැ. ඒ වගේ පිළිගන්න පුළුවන් වස්ත්‍ර 6ක් ගැන විනය සඳහන් වෙනවා. එතකොට මේ වස්ත්‍ර පමණයි පිළිගන්න පුළුවන්. එහෙම විනය පවා පනවන්න සිද්ධ වුණේ මිනිස්සු ඒ තරම් වස්ත්‍ර පූජා කරන්න ගත්තා. ඒ වස්ත්‍ර කැපේවද අකපේවද කියලා ගිහුදවිය දන්නේ. ඔවුන් ළඟ තියෙන වටිනා වස්ත්‍ර මහා සංඝරත්නයට පූජා කරන්න ගත්තා. චීවර පූජා කරන්න ගත්තා. දැන් එන්න චීවර ලැබෙනවා වැඩි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට සිද්ධ වුණා චීවර පිළිගන්න කෙනෙක්පත් කරන්න. කෙනෙක් චීවර පිළිගැනීමේ තනතුරක් පවා පත් කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ චීවර තැන්පත් කිරීමේ තනතුරක් පත් කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ චීවර ගබඩා කරන්න තනතුරක් පත් කරන්න සිද්ධ වෙනවා. මේ තරම් සෑහෙන චීවර හම්බෙන්න ගත්තා. විවිධාකාරයේ චීවර ලැබෙන්න ගත්තා. දැන් මිනිස්සු චීවර පූජා කරනවා. භාග්‍යතුන් වහන්සේ සංඝයාට අනුදැන වදාලා කැමැති අය ගෘහපති චීවරේ පිළිගන්න, කැමැති අය පාංශුකූල චීවරේ දරන්න. එතකොට ස්වාමින් වහන්සේලා පිරිසක් පාංශුකූල චීවරේ දරුවා ගෘහපතීන් දෙන චීවරයත් පිළි අරගෙන ඒකත් පරිහරණය කළා. ඔය විදිහට කාලෙ ගෙවිලා යනවා. දැන් චීවරයේ පිළිබඳ විවිධ ගැටලු වෙනකොට භාග්‍යවතුන් වහන්සේවට විනය ශික්ෂා පනවනවා. ඒවා පරිහරණය කරන්න ඕන විදිය, හදා ගන්න ඕන විදිය සියල්ල පනවනවා. දැන් මෙහෙම කාලය ගෙවිගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, විශාලා මහ නුවර, ඒ වගේම සවැත් නුවර මේ තැන්වල කැමැති තාක් කල් වැඩ ඉඳමින් සංචාරයේ යෙදෙනවා, ධර්මචාරිකාවේ යෙදෙනවා. මෙහෙම යන අතරේ එක දවසක් රජගහ නුවරත් විශාලා මහ නුවරත් අතර උන්වහන්සේ විශාලා මහ නුවරට වැඩම කරන ගමන් ඉන්නේ. ඒ එන වෙලාවේ උන්වහන්සේට දකින්න ලැබෙනවා මෙහෙම දෙයක්. ඒ තමයි සමහර භික්ෂූන් වහන්සේලා සිවුරු පොදි බැඳගෙන, අපි කියන්නේ මලු හදාගෙන ඔළුවේ තියාගෙන කරේ එල්ලගෙන වඩිනවා. භාග්‍යවතුන් වහන්සේට පුදුම අනුකම්පාවක් ආවා. ධර්ම සංවේගයක් ආවා. මොකද්ද ධර්ම සංවේගය? සියල්ල අතහැරලා දාලා නිවෙන්න ආපු අය සියල්ල අයින් කරලා නිවීමක් සඳහා මාර්ගයට පැමිණිච්ච අය අද චීවර පොදි බැඳගෙන යනවන්. මේ චීවරයේ සීමාවක් පනවන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඒ කියන්නේ චීවර පරිහරණය කිරීමේ සීමාවක් පනවන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. මොකද චීවරයට ඇලුම් කරලා ඒ චීවර පොදි බඳින්න භික්ෂුන් වහන්සේලා යොමු වෙන නිසා. මොකද ශාසනයේ එන්න පුතුජන භික්ෂුන් වහන්සේලා වැඩි. උන්වහන්සේලාට මාර්ගයේ වඩා ගන්න බාධාවක් තමයි ඒ චීවර වලට ඇලීම, ප්‍රත්‍යපහසුකම් වලට ඇලීම. භාග්‍යතුන් වහන්සේ මේක දැකලා උන්වහන්සේ කල්පනා කළා චීවරයේ සීමාවක් පනවන්න ඕන. ඔන්න චීවරයේ සීමාවක් පනවන්න එක තමයි හරි අපූර්වම සිද්ධිය කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කොයිතරම් කරුණාවන්තද කියනවා නම්, ශ්‍රාවකයන් ගැන කොයිතරම් හිතුවාද කියනවා නම්, උන්වහන්සේ මේ චීවරයේ සීමාව පරීක්ෂා කරලා බලනවා. චීවර කීයකින් භික්ෂුවකට යැපෙන්න පුළුවන්ද කියලා උන්වහන්සේම පරීක්ෂා කළා තමයි විනය ශික්ෂා පනවන්නේ. මේ වෙනකොට තුන් සිවුරේ කතාවක් නෑ. මේ වෙනකොට චීවර ඕන තරම් පරිහරණය කරන්න පුළුවන් අවස්ථාව තිබුණා. අර චීවර පොදි ගහගෙන තනින් තැනට යන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ විනය ශික්ෂාව පනවන්නේ. උන්වහන්සේ විශාලා මහ නුවරට ඇවිල්ලා විශාලා මහ නුවර වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නේ පෙබරවාරි මාසෙත් මාර්තු මාසෙත් අතර කාලේ. ඔය හේමන්ත ඍතුව, ඉන්දියාවේ හේමන්ත ඍතුව ක්‍රියාත්මක වෙන කාලේ. නවම් මාසේ මැදින් මාසේ කියන්නේ පෙබරවාරි
මාර්තු කියන මාසවල අතර ඒ මාස දෙකේ අතර කාලයේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. ඒ කාලේ ඉන්දියාවට හිම වැටෙන කාලේ. හිම වැටෙනවා අධික සීතලක් තියෙන කාලේ. මේ අධික සීතලක් තියෙන කාලයේ හිමත් වැටෙනවා හීතලත් වැඩි. උන්වහන්සේ පරීක්ෂා කරනවා සිවුරු කීයකින් භික්ෂුවකට යැපෙන්න පුළුවන්. උන්වහන්සේ අන්දනේ සිවුර විතරක් ඇඳගෙන පෙර යම කියලා කියන්නේ හවස 6 ඉඳන් රාත්‍රී 10 වෙනකම් කාලය තුල එලිමහනේ සක්මන් කරනවා. මේ අධික සීතල කාලය. උන්වහන්සේ අන්දනෙන් සක්මන් කරනකොට පෙර යම ගෙවිගෙන යනකොට හීතල වැඩි වෙනවා. උන්වහන්සේ දකිනවා අන්දනකින් පමණක් කෙනෙකුට යැපෙන්න බෑ. උන්වහන්සේ එක චීවරයක් ඇඟේ දවට ගන්නවා. එක චීවරයක් පරව ගන්නවා. එක චීවරයක් පරවගෙන උන්වහන්සේ සක්මන් කරනවා එලිමහන. දැන් මධ්‍යම යාමයේ ඇවිල්ලා තියෙන්නේ. මධ්‍යම යාමයේ ටිකෙන් ටික ගෙවිගෙන යනවා. ගෙවිගෙන යනකොට හීතල වැඩි වෙනවා. හීතල වැඩි වෙනකොට උන්වහන්සේ මොකද කරන්නේ? තව චීවරයක් ඒ චීවරයට උඩින් පරව ගන්නවා. දැන් චීවර දෙකක් පරවගෙන හිටියා. තව චීවරයක් එක්ක චීවර 3යි. දැන් චීවර 3ක් ඇඟේ දවටගෙන ඇඟේ පරවගෙන භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන එලිමහන. දැන් පච්චිම යාම මධ්‍යාන මධ්‍යම යාමයේ ගෙවිලා රාත්‍රී 2 පහුවෙලා 2ත් උදෑසන 6ත් වගේ කාලය තුල සක්මන් කර ඉන්නකොට උදෑසන අලුයම වෙනකොට දැන් හීතල ආයිත් වැඩි වෙන්න ගත්තා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කලේ තව චීවරයක් පරවගත්තා. දැන් චීවර 4යි. චීවර 4ක් පරවගත්තා. චීවර 4ක් පරවගෙන සක්මන් කරද්දී එළි වුණා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දැනගත්තා අධික සීතලක් තියෙන කාලෙක වුණත් චීවර 4න් කෙනෙකුට යැපෙන්න පුළුවන් කියලා. දැන් මෙතන චීවර 4ක්. එහෙනම් 3 සිවුර කියන්නේ මොකක්ද? ඔය චීවර හැදෙන විදිය බලන්න. අඳනිය කියන්නේ එක සිවුරක්. ඒ වගේම තනි පොට සිවුරක් තියෙනවා පට එකයි තියෙන්නේ. එතකොට ඒ සිවුරන්. ඒ වගේම අර සිවුරු දෙකක් තව තියෙනවනේ. ඒ දෙක එකට එකතු කරලා තනි සිවුරක් මහනවා දෙපට සිවුර කියලා. ඒකේ සිවුරු දෙකක ඝනකම තියෙනවා. එතකොට සිවුරු දෙකක් එකට තියලා තමයි මහන්නේ. ඒක දෙපට සිවුර. අධික සීතලක් එනකොට පරව ගන්න. කොතන හරි යනවා නම් බිමට දාලා සැතපෙන්න. ඒකට තමයි දෙපට සිවුර කියන්නේ. එතකොට දෙපට සිවුරු දෙකක් තියෙනවා. තනි පොට සිවුරයි අඳනේ සිවුරු 4යි. එහෙනම් මේ සිවුරු 4 එකතු කළා තමයි 3 සිවුරක් බවට පත් කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සංඝයා රැස් කළා කියනවා මහණෙනි අද පටන් ඔබ 3 සිවුරෙන් යැපිය යුතුයි. දැන් 3 සිවුරෙන් විතරයි ඉන්න පුළුවන්. සිවුරු අනිත් ඒවා අයින් කරන්න ඕන. එහෙම තියාගත්තොත් 3 සිවුරට වඩා සිවුරක් තියාගත්තොත් ඇවතක් සිද්ධ වෙනවා. ඒතර අත්පස තියාගන්න පුළුවන් 3 සිවුර පමණයි. එතකොට ගබඩාවල ඒ සේනාසනවල අවශ්‍යතාවයට වෙනම තියෙන්න පුළුවන්. හැබැයි අත්පස තමන්ගේ ළඟ තියෙන්න පුළුවන් 3 සිවුර පමණයි. චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා ගැන අපි පළවෙනි දේශනාවෙත් කතා කළා. නොහික්මුණු භාග්‍යතුන් වහන්සේ කියන වචනේ අහන්නේ නැති කණ්ඩායමක් හිටිය කියලා භික්ෂුන් වහන්සේලා 6 නම. උන්වහන්සේලා මොකද කළේ? එළියට යනකොට එක 3 සිවුරක්, ආපහු ධර්ම පිණ්ඩපාත යනකොට තව 3 සිවුරක්, ඒ වගේ 3 සිවුරු කට්ටල කීපයක් හදාගෙන ඒවා පරිහරණය කරන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ දැනගත්ත මේත් කරන්නේ සිවුරු වැඩිපුර පරිහරණය කිරීමක්. ඒ නිසා 3 සිවුරට අමතරව වෙන කිසිදු වස්ත්‍රයක් පරිහරණය කරන්න බෑ කියලා පෙන්වුවා. එහෙම පරිහරණය කරනවා නම් එවතක් සිද්ධ වෙනවා. දැන් 3 සිවුර පමණමයි වෙන කිසිම වස්ත්‍රයක් පරිහරණය කරන්න බෑ. කිසිම වස්ත්‍රයක් 3 සිවුරෙන් පමණයි යැපෙන්න පුළුවන් වෙන්නේ. 3 සිවුර පමණයි පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. වෙන චීවරයක් පරිහරණය කරන්න බෑ. එහෙනම් කටිනයක් ගැන තාම කතාවක් කරන්නත් එහෙනම් කටිනය කොහෙන්ද ආවේ කියන එක අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ. එකක් අපි ඊළඟ දේශනාවල ඒවා කතා කරනවා. දැන් 3 සිවුර පමණයි. 3 සිවුර පමණයි දැන් පරිහරණය කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරන්ගේ නියම. එතකොට මේ වස් ආරාධනා කරද්දී වැසි සලුවක් පූජා කරනවා. ඒක කොහෙන්ද? දැන් 3 සිවුර පමණයි පරිහරණය කරන්න පුළුවන්. වෙන සලුවක් පරිහරණය කරන්න බෑ. එතකොට පැම් පාසු වෙනකොටත් ඒ 3 සිවුර පමණයි. එතකොට සිවුරු හොදලා වේලෙන්න දාලා අඳනේ අඳගෙන හරි ඒ විදිහට තමයි සිවුරු මාරු කර කර ඒ 3 සිවුරෙන් යප්පු. මොකද භික්ෂුවට ඒක පරිහරණය කරන්න ලේසි, අනේන තැනට අරන් යන්නත් ලේසි. ඒක අත්පස තියෙන්නත් ඕනේ. කොතනට වැඩම කළත් 3 සිවුර Taman ළඟ තියෙන 3 සිවුර පාත්‍රය මේ ටික Taman ළඟ තියෙන්න ඕනේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ නියමය.
එතකොට මේ වැසිසලුව කියන කතාව කොහෙන් ආපු එකක්ද? ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක. ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ජේතවනාරාමේ වැඩ ඉන්නකොට විශාඛා උත්තමාවිය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට දානට ආරාධනා කරනවා. දානට ආරාධනා කළා විශාඛා උත්තමාවිය තමන්ගේ නිවසට යනවා. එදා මුළු දිවයිනටම සතර දිවයිනටම වහින වැස්සක් වහින දවස. භාග්‍යතුන් වහන්සේ සංඝයා අමතලා කියනවා මහණෙනි මේ සිව් දිවයිනට වහින අන්තිම වැස්ස අන්තිම මේගේ ඔබට පුළුවන් මේක පැම්පාස් වෙන්න මේක ස්නානය කරන්න පුළුවන් නැවත මේ වගේ වැස්සක් නැවත හටගන්නේ මේ අන්තිම වැස්ස සිව් දිවයිනට මේක වෙලාවේ වහින. සංඝයා මොකද කළේ? තුන් සිවුර පමණයි තියෙන්නේ. තුන් සිවුර පැත්තකින් තියලා පැම්පාස් වුණා. උන්වහන්සේලා සිහියෙන් පැම්පාස් වුණා. මතක තියාගන්න කෙලස් නියපු උතුමෝ රහතන් වහන්සේලා නිකලෙස් හදමඩලක් තියෙන. ඒ නිසා උන්වහන්සේලාට වස්ත්‍රය කියලා කියන්නේ මේ පැවැත්මට අදාළ දෙයක්. උන්වහන්සේලා තුන් සිවුර පැත්තකින් තියලා මොකද ඒක රැක ගන්න ඕනේ. ඒක තෙමුණොත් විශාඛා උත්තමාවියගේ ගෙදර නිවදානට යන්නත් තියෙනවා. 500 නමක් දානට වඩින්නත් තියෙනවා. තියලා උන්වහන්සේලා පැම්පාස් වුණා. විශාඛා උත්තමාවිය දානේ සකස් කරලා සේවිකාවක් අතේ පණිවිඩයක් යවනවා. දැන් විහාරයට ගිහිල්ලා කියන්න දානි සූදානම් වඩින්න කියලා. ඒ වෙලාවේ සේවිකාව විහාරයට යනකොට ස්වාමින් වහන්සේලා පේන්නේ නැහැ. ඇයි හිතුවා ආජීවකයෝ මේ සේනාසනයට ඇවිල්ලා ආජීවකයෝ තමයි මේ වැස්සේ නාන්නේ කියලා ආපෝ විශාඛා උත්තමාවියට ගිහිල්ලා කිව්වා සේනාසනේ භික්ෂූන් වහන්සේලා ස්වාමින් වහන්සේලා නැහැ. ආජීවකයෝ ටිකක් නම් ඉන්නවා. විශාඛා උත්තමාවිය කියන්නේ සෝවාන් තැනැත්තියක්. ඇය කල්පනා කළා අද සිව් දිවයිනටම වහිනවා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ පැම් පහසු වෙනවා ඇති. උන්වහන්සේලා පැම් පහසු වෙනවා ඇති කියලා හිතුවා. මොකද තුන් සිවුරෙන් ඉන්න බව දන්නවා. එහෙනම් පැම් පහසු වෙනකොට ඒ තුන් සිවුර පැත්තකින් තියලා තමයි පැම් පහසු වෙන්නේ. සේවිකාවට නැවත කියනවා නැවත සේනාසනයට යන්න ස්ථානයට යන්න. දැන් භික්ෂූන් වහන්සේලා ඇති. උන්වහන්සේලාට දානට ආරාධනා කරනවා. ඊළඟට සේවිකාව වෙනකොට එක භික්ෂුන් වහන්සේ කෙනෙක්වත් නැහැ. අර මුලින් දැක්ක ආජීවකයෝ වගේ පිරිසක් නැහැ. නැවත සේවිකාව ඇවිල්ලා කියනවා විශාඛාවෙනි දැන් සේනාසනේ කවුරුවත්ම නැහැ. විශාඛාව කල්පනා කරන විශාඛාවට තේරෙනවා දැන් භික්ෂුන් වහන්සේලා පැම්පාසු වෙලා අවසන් වෙලා උන්වහන්සේලා කය සැහැල්ලු කරමින් තමන්ගේ කුටිවල වැඩ ඉන්නවා. කුටිවල වැඩ ඉන්නවා කියනවා. සේවිකාව නැවත යවනවා. සේවිකාව නැවත යවලා කියනවා දැන් භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්න. එතකොට උන්වහන්සේලා වඩි. ඊළඟ පාරේ යනකොට ස්වාමින් වහන්සේලා ඒ විශාඛා උත්තමාවියගේ ගෙදර දානට යන්න සූදානමින් ඉන්නේ. එදා ආශ්චර්යමත් විදිහට තමයි විශාඛා උත්තමාවියගේ ගෙදරට වඩින්නේ. භාග්‍යවතුන් වහන්සේ හකුලක්ව අත දික් කරනවා වගේ ජේතවනාරාමෙන් අතුරුදහන් වෙලා විශාඛා උත්තමාවියගේ ගේ තුලින් මතු වුණා කියලා කියනවා. කියන්නේ ඉරිදි ප්‍රාත්‍යහාරය පහළ. වැස්සේ වැහි පොදක්වත් ඇඟට වැටෙන්නේ නැති වෙන්නේ. උන්වහන්සේලා ඉරිදියෙන් ඒ විශාඛා උත්තමාවියගේ ගෙදරට වැඩියා කියලා කියනවා. ගෙදරට වැඩම කරලා දානීය පූජා කළා. 509ටම දානීය පූජා කරලා විශාඛා උත්තමාවිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. නිවසේදීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි මට වර 8ක් ඉල්ලන්න තියෙනවා. මට වර 8ක් ඉල්ලන්න තියෙනවා ස්වාමීනි මට ඒ වර 8 ලබා දෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාන්තාවන්ට නම් වරයක් දෙන්න නෑ. ඒ කියන්නේ කාන්තාවන්ට තියෙන ඉල්ලීම් අපි දීලා තියෙන්නේ. හැබැයි ඔබ ඉල්ලන ඉල්ලීම් ටික කැපනම් ඔබ ඉල්ලන ඉල්ලීම් ටික ගැළපෙනවා නම් ඒවට අවසරයක් දෙන්න පුළුවන් කියලා. විශාඛා උත්තමාවි හරි අපූර්ව ඉල්ලීම් 8ක් සිද්ධ කරනවා. ඒ ඉල්ලීම් වලට හේතු පවා කියන. ඔතන තමයි වැසිසලුවේ කතාවක් තියෙන්නේ. ඇය කියනවා ස්වාමීනි මට අවසර දෙන්න මේ සංඝයාට වස්සාන සමයේ වර්ෂා කාලයේදී වැසිසලුවක් පූජා කරන්න. අහනවා ඇයි ඒ කියලා. වෙච්ච සිද්ධිය කියනවා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. උන්වහන්සේලාට තුන් සිවුරට අමතරව වැසිසලුවක් පාවිච්චි කරන්න අවසර ලබා දෙන්න කියලා කිව්වා.
මොකද භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂා පනවන්නේ හේතුවක් පැන නැගෙන තැන විතරයි කියලා අපි මුල් දේශනාවේදී කතා කළා. හේතුවක් පැන නැගෙන තැන විතරයි. හේතු නැති තැන්වල නිකරුණේ විනය ශික්ෂා පනවන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙතනත් විශාකාවගේ ඉල්ලීමට තමයි කන් දෙන්නේ. විශාකා උත්තමාවිය වැසි සලුවක් පූජා කරන්න අවසර ඉල්ලනවා. භාග්‍යවතුන් වහන්සේ එක සංඝයාට අනුදැන වදාරනවා අදපටන් වැසි සලුවක් පාවිච්චි කිරීම අවසරයි. ඒ වගේම තමයි විශාකාවගේ ඉල්ලීම මතම තමයි ආපහු පස්සේ මුව සෝදන මෝන සේදුවාට පස්සේ මෝහන පිහදාන්න පුළුවන් වස්ත්‍රයක් සලුවක් පූජා කරන්න අවසර ඉල්ලන්නේ. ඒකටත් අවසර ලබා දෙන තුන් සිවුර අමතරව ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන් යම් යම් දේවල් තියෙනවා. ඒවත් භාග්‍යතුන් වහන්සේ ඉල්ලීම් අනුව තමයි පූජා කරේ. මෙතන වැදගත්ම දේ තමයි මේ වර 8 ගැන දැනගන්නේ. ඒ වර 8 ගැනත් බලන්න උපාසිකාවක් තුල තියෙන ශ්‍රේෂ්ඨ භව සෝවාන් තැනැත්තිය. ඇය කොයිතරම් කරුණාවන්ත ශ්‍රේෂ්ඨ පිනට කුසලයට ඒවට කැමති කෙනෙක්ද කියන එකකින් මතුවෙනවා. මහා සංඝරත්නයට උපස්ථාන කරන්න කොයිතරම් හිත් තිබුණාද කියන එක ඒ තුල මතුවෙනවා. වැසිසලු පූජාව එක ඉල්ලීමක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි ආගන්තුකව වඩින භික්ෂූන් වහන්සේලාට ආගන්තුක බත පූජා කරන්න මට අවසර දෙන්න. කියන්නේ ආගන්තුකව මේ ගමට මේ නුවරට කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවොත් මට උන්වහන්සේලාට දානීය පූජා කරන්න අවසර දෙන්න කියලා කියනවා. බලන්න ඉල්ලන ඉල්ලීම. ඊළඟට ගමික බත දෙන්නට අවසර ඉල්ලනවා. ගමික බත කියන්නේ ගමේ පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාතේ නොලැබෙන භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ලැබෙන අය වගේම නොලැබෙන අය ඉන්නවා. ආන් ඒ අයට දානීය දෙන්න මට අවසර දෙන්න. ගිලන් ස්වාමින් වහන්සේලාට බෙහෙත් ගන්න ඉස්සෙල්ලා දානි දෙන්න ඕන. ඒතොර ඒ දානෙට වෙලාවක් නැහැ. පිණ්ඩපාතේ වැඩලා ඇවිල්ලා දානේ වළඳලා බෙහෙත් ගන්න හිටියොත් බෙහෙත් බොන්න වෙන්නේ. නිසා ගිලන් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් වළඳන්න පෙර දානීය පූජා කරන්න මට අවසර දෙන්න. බලන්න හිතන විදිය භික්ෂූන් වහන්සේලාට දරුවන්ට වගේ සලකන්න උන්වහන්සේලාගේ නිවනට උපකාර කරන්න කොයිතරම්නම් හිත් පහළ වෙලා තියෙනවද? ඇයට ඒ හිත් පහළ වෙලා. ඒකයි මේ වරාට ඉල්ලන්නේ. ඒ වගේම ගිලන් උපස්ථායකයාටත් යම් භික්ෂුවක් ගිලන් වුණාට පස්සේ යාට උපස්ථාන කරන්න කෙනෙක් ඉන්නවනේ. අන්නේ උපස්ථාන කරන ගිහි කෙනා වෙන්න පුළුවන් කාට හෝ වෙන්න පුළුවන් ආන් යාටත් දානීය පූජා කරන්න මට අවසර දෙන්න කියලා කියනවා. ඊළඟට බෙහෙත් හේත් පූජා කරන්න අවසර දෙන්න කියලා කියනවා. හැමදාම කැඳ පූජා කරන්න අවසර දෙන්න කියනවා. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට දිය සලු පූජා කරන්න අවසර දෙන්න කියනවා. මෙන්න මේ වර 8 තමයි විශාකා උත්තමාවිය ඉල්ලන්නේ. බලන්න මේ වර 8 තුල තියෙන උපාසක කෙනෙකුගේ උපාසිකා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ භව. ඇය භික්ෂූන් වහන්සේලාට සුවසේ නිවන් මාර්ගයේ වඩන්න සුවසේ සිව්පසය ලබන්න කොයිතරම් උපකාර කරනවද? එහෙනම් වස් කාලය තුලදී ඔය විදිහට ඔබට උපස්ථාන කරන්න පුළුවන් බෙහෙත් හේත් දෙන්න පුළුවන් ගිලන් ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් උන්වහන්සේලාට ඒ බෙහෙත් හේත් ගන්න ඉස්සෙල්ලා දානි පූජා කරන්න පුළුවන්. දානි ලැබෙන්නේ නැති තැන් හොයා ගිහිලා දානි පූජා කරන්න පුළුවන්. ඔය දුෂ්කර පන්සල් තියෙනවා, දුෂ්කර සේනාසන තියෙනවා. ඒ වගේ තැන් හොයා ගිහිලා දානි පූජා කරන්න පුළුවන් වස් කාලේ. එතකොට ඒ වගේ කරන්න පුළුවන් කියන්නේ ඒවා පෙරලා උන්ට ලැබෙනවා. විශාකා උත්තමාවියත් මේ වරාට භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලුවා මේ වරාට ලබා දුන්නා. ඒකේ අපිට ප්‍රධානම දේ තමයි අවශ්‍යම දේ තමයි වැසිසලු පූජා. එහෙනම් තුන් සිවුරට අමතරව වැසිසලුවක් පූජා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වැසිසලුවක් පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ විශාකා උත්තමාවියගේ ඉල්ලීම අනුවයි. එහෙනම් තුන් සිවුරත් පිළිබඳව දැන් අවබෝධයක් තියෙනවා. තුන් සිවුරට පෙර කොහොමද භික්ෂුන් වහන්සේලා චීවර පරිහරණය කළේ කියන අවබෝධයක් තියෙනවා. වැසිසලුවත් වස් ආරාධනාවක් තුළ පූජා කරන වැසිසලුව ඒක කොහොමද ඇති වුණේ? ඒකට අවසර ලැබුණේ කොහොමද කියලා දැන් ඔබ දන්නවා. දැන් අපි බලමු මේ චීවරේ කොයිතරම් වටිනවද කියලා. මුදලින්ද වටිනාකමයි නෑ, ඊට වඩා වටින ක්‍රමයක් තියෙනවා. වටිනාකම් වයින් ක්‍රමයක් තියෙනවා. ආන්ගේ ක්‍රමය මේ විදිහටම කියන්නම්. මේ විදිහට විස්තර කරන්න හොඳට කල්පනා කරන්න. මෙතනින් තමයි ඔබට පැවිදි වෙන්න කෙනෙකුට නම් ආසාවක් ඇති වෙනවා නම් ආසාව ඇති වෙන්නේ. මේ වස්ත්‍රය පව් නසන වස්ත්‍රයක්. කොහොමද පව් නසන්නේ? හොඳට කල්පනා කරන්න. දාමරික මිනිස්සෙක් ඔබේ ගමේ ඉන්නවා මහා නරක මිනිස්සෙක්, සත්තු මරණ, ප්‍රාණඝාතය කරන මිනිස්සයන්ට හිරිහැර කර
අපහාස කරන කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට යම් දවසක දහම අහලා පැවිදි වෙන්න ආසාව ඇති වෙනවා. පැවිදි වෙලා මේ වස්ත්‍රය දරුවට පස්සේ මේ වස්ත්‍රය දරාගෙන යාට මාළු ගන්න යන්න බෑ. සත්තු මරන්න යන්න බෑ. කුකුල්ල මරන්න යන්න බෑ. ඌරු මරන්න යන්න බෑ. එහෙම යන ගියොත් මොකද වෙන්නේ? ඒක දරාගත්ත කෙනාට ඒ හිත එන්නේ නැහැ. එනවනම් මේ වස්ත්‍රය තියලා තමයි යන්න හිතෙන්නේ. මේ චීවරයේ තියලා තමයි ඒව කරන්න හිතෙන්නේ. මතක තියාගන්න මේක දවට ගන්න කෙනා බොහෝ පව් වලින් වැළකෙනවා. ඒකයි පව් නසන වස්ත්‍රය කියන්නේ. අඟුලිමාල හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් වුණේ කොහොමද? මේ වස්ත්‍රය. භාග්‍යතුන් වහන්සේගේ දහම අහලා මේක දවටගෙන නිවන් මාර්ගයට නම් මතක තියාගන්න මේකෙන් පව් නසන්න පුළුවන්. කරපු පව් නසනවා කියන එක නෙමෙයි ඈ. කරපු පව් නසනවා කියන එක නෙමෙයි. නැවත පව් සිද්ධ වෙන එක, පව් කරන එක, අකුසල කරන එක නවත්තන්න පුළුවන්. මේක දරාගෙන ඉන්න කෙනා මතක තියාගන්න ගිහි සමාජයට වඩා එක ගුණයකින් හරි වෙන්නේ. අද වර්තමානයේ පිරිහිලා කියනවා අර ස්වාමීන් වහන්සේ මේ වැරදි කරනවා, අර මේ ස්වාමීන් වහන්සේ මේ වැරදි කරනවා කියනවා. නමුත් හොඳට බලන්න ගිහි සමාජයට වඩා එක ගුණයක් හරි වර්ධනය කරනවා. මේක දරාගෙන වැරදි කළොත් කාලයක් ගිහලා මේක දාලා යන්න වෙනවා. මේක දරාගෙන දිගටම ඉන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ වස්ත්‍රය කියන්නේ නිවැරදි වෙන්න තියෙන වස්ත්‍රය. එහෙනම් පව් නසන්න පුළුවන් වස්ත්‍රයක්. ඔබේ කොච්චර හිත දුර්වල වුණත්, ඔය හිත කොච්චර දුරාචාරකම් වලට ඇබ්බැහි වෙලා තිබුණත්, ඕක දාමරිකකම් වලට ඇබ්බැහි වෙලා තිබුණත් මේක දරන්න උත්සාහ කරන්න. දරපු දවසේ ඉඳන් ඔබට නිවීමක් එනවා. හැබැයි හරි මාර්ගය යන්න ඕන ඊට පස්සේ. ආපහු ගිහියෙක් වගේ හිටියොත්, නරක ඇසුර ආවොත් ආපහු විනාශය තමයි. වස්ත්‍රය දරන් හිටියත්. හැබැයි හරි ඇසුරකට වැටුනොත්, කල්යාණ මිත්‍රය ඇසුරකට වැටුනොත්, කල්යාණ ධර්මය අහන කෙනෙක් වුණොත් මතක තියාගන්න යාට මේක පව් නසන වස්ත්‍රයක් වෙනවා. එහෙනම් චීවරයේ දරන කෙනාට තමන්ගේ පව් නසා ගන්න පුළුවන්. ඉදිරියේ වෙන පව් නසා ගන්න පුළුවන්. එහෙනම් පැවිදි වෙන්න ඉන්න කෙනෙකුට සතර අපායෙන් ගැලවෙන්න පව් නසා ගන්න ලොකු උදව්වක් තමයි මේ වස්ත්‍රය. මේ වස්ත්‍රය දාගෙන පාරවල් ගානේ වැරදි කර කර යන්න හිතෙන්නේ. මේක දවට ගත්තාම යාට ඉන්ද්‍රියන් සංවර කරන්න හිතෙනවා. බිමට හැරවෝ net ඇතිව යන්න හිතෙනවා. මනස සැහැල්ලු කරන්න හිතෙනවා. ඕන විදිහට වටපිට බල ඕන විදිහට දේවල් විඳ විඳ යන්න හිතක් පහළ වෙන්නේ නෑ. යා දන්නවා මං චීවරයක් දරාගෙන ඉන්නේ. ඒ චීවරය දරාගෙන ඉන්න නිසා යා හික්මෙනවා. එහෙනම් අකුසල් ගොඩාක් වෙන්න තියෙන තැන්වල අකුසල් ගොඩාක් අඩු කරනවා. ඔබ පාරක යනකොට රාග දේශ මොහ කොච්චර එනවද? හැබැයි භික්ෂුව මේක දරාගෙන ඉන්න බව සිහිය යාට තියෙනවා නම් එයා අඩියක් තියෙන හැම තැනකම යාගේ ඇහැ සංවර කරන්න හිතනවා. කන සංවර කරන්න හිතනවා. දිව, ශරීරය, මනස මේ සියල්ල සංවර කරන්න හිතනවා. එහෙනම් මේ වස්ත්‍රය කියන්නේ පව් නසන එකක් නෙමෙයිද? එහෙනම් චීවරයක් දරන කෙනාට මේ වස්ත්‍රය, මේ චීවරය පව් නසන වස්ත්‍රයක්. එහෙනම් ඔබටත් පව් නසන්න ඕන නම්, ඔබේ අකුසල් ඉදිරියේ වෙන ඒවා දුරු කරගන්න ඕන නම්, වෙන්නේ නැති තැනටපත් කරගන්න ඕන නම්, උපන් කුසල් වර්ධනය කරගන්න, නෝපන් කුසල් ඇති කරගන්න, උපිදලා තියෙන අකුසල් ටික නැති කරගන්න, ඉපදිලා නැති අකුසල් උපදින් නැති වෙන්න වග බලා ගන්න නම්, ඒ ව්‍යායාමය කරන්න නම් ඔබ මේක දරන්න. ඔබ මේක දරනවා කියන්නේ ඔබ සතර අපායෙන් ගැලවෙන තැනට පොඩ්ඩක් හරි ගේනවා. ගිහි ගෙදර ඉන්නකොට කරන අකුසල් වලින් 90%කටත් වඩා අඩු වෙනවා. මුලින් කාලයක් ගිහිල්ලා ඒවා ටික අඩු වෙලා යනවා. නම් මේ හොඳට තේරුම් ගන්න. ඒ වගේම තමයි සැඟවිලා තියෙන ಗುಣ මතු කරන වස්ත්‍රයක්. දාමරික මිනිස්සයාගෙත් සැඟවිච්ච කරුණාවක් තියෙනවා. ඕනම කෙනෙක්ගේ ඇතුළාන්තේ කරුණාව, මෛත්‍රිය, දයාව, මුදිතාව, උපේක්ෂාව මේවා තියෙනවා. එහෙනම් ඒවා එළියට එන්නේ නැත්තේ ඇයි? ඒවා වැහිලා මොනවද? වෛරයෙන්, ක්‍රෝධයෙන්, පරිගැනීමෙන්, ඉරිසියාවෙන්, කුහකකම්. චීවරය දරාගත් කෙනාට වෛර කර ඉන්න බෑ. බැන යන හාමුදුරු කෙනෙකුට කවුරුවත් පැහැදෙන්නේ නැහැ. නින්දා කර යන, ඉරිසියා කර යන හාමුදුරු කෙනෙකුට කවුරුවත් පැහැදෙන්නේ නැහැ. ඒක දන්න පැවිද්දාට සිද්ධ වෙනවා ආන්ගේ අකුසල් ටික නැති කරගන්න. ඒ අකුසල් යටපත් කරන්න නැති කරන්න මතුවෙන්නේ කරුණාව. හැබැයි යා නිවැරදි පාරේ ඉන්නත් ඕන. මේක දරපු ගමන් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවනේ. කල්යාණ ධර්මයේ නිතර ඇහෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ නිතර ඇසුරු කරන්නේ. උන්වහන්සේගේ දහම නිතර ඇසුරු කරන්න ඕනේ. සංඝයා නිතර ඇසුරු කරන්න. ඒවත් එක්ක තමයි සැඟවිලා තියෙන ಗುಣ ටික මතුවෙනවා. යට ගිහිලා තියෙන ಗುಣ ටික මතුවෙනවා. එහෙනම් මේ වස්ත්‍රය දරන කෙනාට සැඟවිලා තියෙන ಗುಣ මතු කරගන්න පුළුවන්.
එහෙනම් සැඟවිලා තියෙන ಗುಣ මතු කරගන්න පුළුවන් වස්ත්‍රයක් තමයි මේ චීවරය කියලා කියන්නේ. එහෙනම් ඔබටත් සැඟවිලා තියෙන ಗುಣ ටික, සැඟවිලා තියෙන නිවන මතු කරගන්න. සැඟවිලා තියෙන නිවන් මාර්ගය මතු කරගන්න. සැඟවිලා තියෙන සදාචාර සම්පන්න ගුණධර්ම ටික මතු කරගන්න. ඕනි නම් මේ වස්ත්‍රය දවට ගන්න. මේ වස්ත්‍රය ඇඟලා ගන්න. මේ වස්ත්‍රයේ දරණ කෙනෙක් බවට පත් වෙන්න. ආන් එතකොට ಗುಣ ටික මත වෙනවා. සැඟවිලා තියෙන නිවන මතු කරගන්න පුළුවන් වෙනවා. නිවන් මාර්ගය මතු කරගන්න පුළුවන් වෙනවා. නම් එහෙම වස්ත්‍රයක්. මේකට කියන්නේ අරහත් ධජය. රහතුන් බිහි කරන වස්ත්‍රයක්. මේක දරාගත් උතුම් අතීතයේ කොයිතරම් රහත් වුණාද? අදටත් රහතන් වහන්සේලා නැහැ කියලාද කියන්නේ? ඕන තරම් අප්‍රකටව ඇති. භාග්‍යතුන් වහන්සේ කියන මේ ශාසනය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. දහම තියෙනකන් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. නම් ඒ ශාසනය මේ අරහත් ධජය අදටත් රහතුන් බිහි කර, අදටත් මගපලලාභීන් බිහි කර, අදටත් ගුණධර්ම තියන අය බිහි කර, සමාධිමත් භික්ෂූන් බිහි කර, අදටත් සතර අපායෙන් ගැලවෙන සත්වයන් මේකෙන් බිහි කරනවා. නම් මේක අරහත් ධජය. මේ අරහත් ධජය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන එක මතුවෙන කතාවක් මේ මහවංශයේ තියෙනවා. ලංකාවේ සිද්ධ වෙච්ච කතාවක්. ඔය කුම්බීල කියන පර්වත පාමුල ඉඳලා තියෙනවා ධර්මා කියලා උපාසිකාවක්. රජගල තියෙන කුම්බීල කියන පර්වතයේ පාමුල ධර්මා කියන උපාසිකාවක් ඉඳලා තියෙනවා. මේ ධර්මා කියන උපාසිකාව ධනය තියෙන ගෙදරක වැඩකාරකම් කරන උපාසිකාවක්. හැරමිටියෙන් තමයි යන්නේ. තාම වයෝවෘද්ධයි. හැරමිටියෙන් ගිහිල්ලා ඒ ධනවත් ගෙදර වැඩ කරලා වැඩ කරනවට මෙයාට කුලියක් එහෙම හම්බ වෙන්නේ නැහැ. වැඩ කරනවා කෑම බීම විතරයි හම්බ වෙන්නේ. කෑම ටික හම්බ වෙනවා, 3 වේල කන්න හම්බ වෙනවා, එච්චරයි. මාස 3ක් විතර ගියාට පස්සේ ඇයට මාස 3 වැඩ කරපු කුලියක් විදිහට මාස 3ක් විතර ගියාට පස්සේ කුලියක් විදිහට හම්බ වෙන එක වස්ත්‍රයක්. එක රෙද්දක් හම්බ වෙන්නේ. රෙද්දක් විතරයි දෙන්නේ. ඇය ඒ රෙද්ද අතට අරන් කල්පනා කරනවා මම මේ රෙද්ද ලබන්න මාස 3ක් කැඹරුවා. මාස 3ක් දුක් විඳා. සසරේ දුක් විඳින්නේ මේ ජීවිතේ මම දුක් විඳින්නේ සසරේ පින් නොකළ නිසා. සසරේ කුසල් නොකරපු නිසා. ඒ නිසා තමයි අද මට අප්‍රමාණ දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඇය කල්පනා කළා මම පින් කරගන්න ඕනේ. මට හම්බෙච්ච එකම වස්තුව මේ. ඇයගේ එකම ධනිය දැන්. ඇයට තියෙන එකම වස්තුව, එකම දේපල, එකම දේ තමයි මේ වස්ත්‍රය. ඇය මාස 3ක් අඹරලා ලබාගත්තා. සෙල්ලමක් නෙමෙයි. ඇයට තියෙන එකම ධනිය. ඇය කල්පනා කරනවා මම මේක පූජා කරන්න ඕනේ සංඝයාට. ඒ රජගල කන්දේ හිමීට හැරමිටි ගහ නැගලා අමාරුවෙන් නැගලා රජගල විහාරයට යනවා. රජගලේ පන්සලට යනකොට ඒ වෙලාවේ දානි වළඳන වෙලාවක්. දාන ශාලාවටම ඇය මේ වස්ත්‍රයත් අරගෙන ගිහිල්ලා ප්‍රධාන භික්ෂුන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා කියන ස්වාමීනි මේ වස්ත්‍රය මට අනුකම්පා කොට පිළිගන්න. ඒ රජගල වැඩ හිටියේ හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්, ප්‍රධාන හාමුදුරුවෝ. උන්වහන්සේ දකිනවා මේ අම්මා කොච්චර මහන්සි වෙලාද මේ වස්ත්‍රය ගත්තේ. මේ වස්ත්‍රය ලබන්නේ 3 මාසයක්. වෙහසුණා, මහන්සි වුණා, අනුන් වෙනුවෙන් කැඹරුවා. ඒ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නැත්නම් ලොකු ස්වාමින් වහන්සේ සංඝයා අමතලා කියනවා මේ වස්ත්‍රය ලබන්න ධෛර්යය තියෙන, මේ වස්ත්‍රය ළඟා කරගන්න පුළුවන්, ළඟට ගන්න පුළුවන්, මේ වස්ත්‍රය පිළිගන්න පුළුවන් හයිය තියෙන, ශක්තිය තියෙන භික්ෂුවක් ඉන්නවා නම් බාරගන්න. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ කියන මේක දරන්න සුදුස්සෙක් ඉන්නවනම්, මේක දරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ වස්ත්‍රය පිළිගන්න කියලා. එතන ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ ශ්‍රද්ධාවෙන් දෙන දේ තමයි දරන්න අමාරු. කියන්නේ දුස්සීල කෙනෙකුට ශ්‍රද්ධාවෙන් දුන්නොත් දුස්සීල කෙනාට පේනවා නම් එයා ශ්‍රද්ධාවෙන් දෙන්නේ කියලා, ඒක දරන්න අමාරුයි. ඒක නිකන් ඇඟ හිරිකඩු පිපිලා යනවා වගේ තමයි. නිකන් දෙන දේ අපි හිතමු කිසිම ශ්‍රද්ධාවක් නැතුව දානයක් දීලා යනකොට ඒක දැනෙන කොටයි, ඒක දැනෙන විදිහයි ශ්‍රද්ධාවෙන් වැඳගෙන ගෞරවයෙන් එහෙම දෙන දානය අතර වෙනසක් තියෙනවා. අර ශ්‍රද්ධාවෙන් දෙන දානය ගැන සැලකිල්ලක්. මේ අම්මා ශ්‍රද්ධාවෙන් දෙන්නේ, අමාරුවෙන් මේක දෙන්නේ. ශ්‍රද්ධාව උතුරා යන ශ්‍රද්ධාවක් තියෙන. ගුණවල පිහිටලා දෙන්නේ. එතකොට ඒකේ බරපතලකම වැඩි. ඒකේ බරගතිය වැඩි. ඒකේ වැරදි විදිහට භාවිතා කළොත් ලැබෙන විපාකෙත් වැඩි. නිසා මේ වස්ත්‍රයත් උපරිම ශ්‍රද්ධාවෙන් අර රජගල කන්ද නැගගෙන අමාරුවෙන් හැරමිටි ගහගෙන මාස 3ක් දුක් විඳලා ගේන වස්ත්‍රය. එතකොට මේක එසේ මෙසේ කෙනෙකුට දරන්න
බෑ. එහෙනම් මේක දරන්න පුළුවන් කෙනෙක් මේක බාර ගන්න පුළුවන්. එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඒ වස්ත්‍රය පිළිගන්නවා. වස්ත්‍රය පිළි අරගෙන ඒ අම්මා විඳපු දුක කල්පනා කරනවා. මේ අම්මා මෙච්චර දුක් විඳලා තමයි මේ වස්ත්‍රය අරන් ආවේ. මෙච්චර දුක් විඳලා අරන් ආපු වස්ත්‍රය නිකන් නම් අපත යවන්නේ. උන්වහන්සේ එදා මේ වස්ත්‍රය අරගෙන වස්ත්‍රේ කපලා, මොකද වස්ත්‍රේ කඩ කපලා ඒක මහලා අඬු පොවලා චීවරයක් කළා. චීවරයක් කරලා ඒ චීවරයේ ඇඟේ දවටගෙන පොරවගෙන උන්වහන්සේ ගියේ සක්මනට. සක්මනටමයි ගියේ. සක්මනට ගිහිලා අදිස්ථාන කරනවා. ඒ මෑණියෝ මෙච්චර දුක් විඳා, අප්‍රමාණ දුක් විඳලා තමයි මේ වස්ත්‍රය ගෙනහලා පූජා කළේ. මම මග්ගඵල අවබෝධ නොකර නම් මේ වස්ත්‍රය අතාරින්නේ නැත්නම් මේ සක්මනින් බහින්නේ නැහැ කියලා අදිස්ථාන කළා සක්මන් කළා කියන්නේ. හේතු තියෙන භික්ෂුන් වහන්සේලා සසර හේතු තියෙනවා. නිවන් දකින්න හේතු පුරණේ කරගත්තා. සක්මන් කරලා නොබෝ වෙලාවකින් රහත් භාවය අවබෝධ කළා කියලා. ඒ වස්ත්‍රය පිළිගත්ත භික්ෂුව රහත් භාවයට පත් වුණා කියලා කියනවා. රහත් භාවයට පත් වුණාම දැන් උන්වහන්සේගේ කෘත්‍ය අවසන්. කෘත්‍ය කියලා කියන්නේ උන්වහන්සේ මාර්ගය අවබෝධ කළ ඉවරයි. මේක දැනගත් අනිකුත් ස්වාමින් වහන්සේලා. මේක දැනගත්ත ඒ විහාරයේ උන්වහන්සේලාගේ කහාමුදුර කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීනි මටත් ඔය වස්ත්‍රය දවසකට දෙන්න. මටත් ඔය වස්ත්‍රය දෙන්න. මොකද ඒක පුදුම අදිෂ්ඨානයක් වෙනවා. ඒ වස්ත්‍රය දෙන්න කියලා තව භික්ෂුවක් ඉල්ලගත්තා. ඉල්ලගෙන දවටගෙන තමන්ගේ ශරීරයේ දවටගෙන නැත්නම් පොරෝගෙන සක්මනට ගිහිලා ඒ හාමුදුරුවොත් අදිෂ්ඨාන කරනවා. මේ අම්මා මෙච්චර දුක් විඳා. ඒකෙන් එයාට වීරිය උපදිනවා. මෙච්චර දුක් විඳලා තමයි මේ අම්මා මට මේ වස්ත්‍රය ගෙනත් දුන්නේ. මේ වස්ත්‍රය අපිට පූජා කළේ. එහෙනම් අදිෂ්ඨාන කරලා වීරිය කළා මම මගපල අවබෝධ කරගන්න ඕනේ කියලා උන්වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේත් රහත් භාවයට පත් වෙනවා. ওই විදිහට සේනාසනයේ හිටපෝ ස්ථානයේ හිටපෝ 500ක් නමක් රහත් භාවයට පත් වෙනවා. අර චීවරයේ දරලා 500 නමක් රහත් භාවයට පත් වෙනවා. ඒ අදිෂ්ඨානය ආවේ කොහොමද? අම්මගේ ශ්‍රද්ධාව නිසා, අම්මගේ කැපවීම නිසා. ඒ පූජාවේ බල මහිමය කොච්චරද? රහතුන් 500ක් බිහි කළා. රහතුන් 500ක් බිහි කරපු වස්ත්‍රය අරහත් ධජය. දැන් මේ රජගල විහාරයේ පින්කමක් යෙදෙන වෙලාවක රජුරුව කොඩි දාන්නය පිරිසෙවනවා. දැන් රජගල විහාරයේ පුරාවට කොඩි දාන. මේ ස්වාමින් වහන්සේට හිතෙනවා, ලොකු ස්වාමින් වහන්සේට හිතෙනවා මේ අරහත් ධජය ගල් පර්වත මුදුනේ කොඩියක් විදියට දාන්න. දැක දැක සතුටු වෙන්න, දකින්න අයගේ හිත පහන් වෙන්න, අරහත් ධජය දැකලා අපි අනුමෝදන් වෙන්න. විශාල උණ බටයක් ගෙනහල්ලා අර චීවරය කොනක දවටලා කොඩියක් විදියට ගල මුදුනේ දැම්මා. රජුරුව ආවට පස්සේ අහනවා ස්වාමීනි ඇයි මෙච්චර කොඩි දාලා තියද්දි මේ සිවුරක් කෙලලා තියෙන්නේ? මහරජා ඔක සිවුරක් නෙමේ රහතුන් බිහි කරපු ධජය. රහතුන් 500 නමක් බිහි කරපු ධජය. දකින්න අය හිත සතුටු කරගන්න පුළුවන්. දකින්න අයට පැහැදෙන්න පුළුවන්. පින්ව පුරන්න පුළුවන්. ඒ නිසා දකින්න අයට සතුටු සිත් උපදවන්නයි දාලා තියෙන්නේ. බලන්න චීවරයකට කරන්න පුළුවන් හරි. චීවරයක් දරන කෙනා තුල ඇතුළාන්තය තුල වෙනස් වෙන විදිහ. එහෙනම් අර සැඟවිලා තිබුණු නිවන මතුනේ නැද්ද? සැඟවිලා තිබුණු නිවන් මාර්ගය මතුනේ නැද්ද? හැබැයි ඒක පූජා කරන විදිහත් බලපානවා. ඒකට ශ්‍රද්ධාව කොයිතරම් තියෙන්න ඕනිද? පැහැදීම කොයිතරම් තියෙන්න ඕනිද? ඒවත් එක්ක තමයි ඒක බලපාන්නේ. එහෙනම් මේවා ගැන කල්පනා කරද්දී චීවරයේ කොයිතරම් වටිනවද කියලා ඔබට තේරෙනවනේ. ඒ වගේම භික්ෂුවක් මේ චීවරය ඇලෙන්න නෙමෙයිනේ පරිහරණය කරන්නේ, බාහිර ආරක්ෂාවට. මේක පරිහරණය කරන වාරයක් පාසා සිහි කරන්න දේවල් තියෙනවා. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංස මකස වාතා තපසරින් සප සම්පස්සානම් පටිඝාතාය. මේ විදිහට ප්‍රතිවේක්ෂා කරන්න තියෙනවා. මේ චීවරය පරිහරණය කරන්නේ සීතල නැති කරගන්න, ඕස්නිය නැති කරගන්න, මැසි මදුරුවන්ගේ, පත්තෑ ගෝනුසු ආදී සර්පයන්ගේ වෙන විපත් අවම කරගන්න, නැති කරගන්න. ඒ වගේම හිරියොක්තක් නැත්නම් ලැජ්ජාව ඇති වෙන ඇඟේ වැසිය යුතු තැන් වසා ගන්න. එහෙම අදහසකින් මිසක් සෝබනේට ලස්සනට කියන්නේ කැපී පේන්න ඒ වගේ අඳින එකක්. එහෙනම් මේ වස්ත්‍රයත් හරි සිහියෙන් තමයි භික්ෂුව පරිහරණය කරන්නේ. එහෙනම් තමන්ගේ මාන්නය දුරු කරන්න හේතු වෙන මාන්නය දුරු කරනවා. මේක මහා සුන්දරත්වයක් නේ. කසට පහටක් තියෙන.
චීවරයක් වුණාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගස්වල පොතු දාලා අවර්ණ කරන්න. පැල්ලම් සහගත එකක් පරිහරණය කරන්න. එතකොට ඒ චීවරයටවත් ඒ භික්ෂුව ඇලෙන්නේ. එහෙම වස්ත්‍ර. එහෙනම් මේක දරන කෙනාගේ ඇලීම ටික ටික අඩු වෙනවා. එයාට ලෝකෙට මම මෙහෙම ලස්සන කෙනෙක් කියලා පෙන්වන්න බෑ. මොකද ලෝකයේ සුන්දරත්වය කියන එක මේ චීවරය තුලින් එයාට අහිමි කරනවා. සුන්දරත්වය නෙමෙයි තියෙන ප්‍රියමනාප බවයි, පැහැදිච්ච බවයි, රාගික හැඟීමක් එන්නේ. රාගය උපද්දවන්නේ චීවරය දරාගත්ත කෙනා දකින්නකොට. ප්‍රසන්න බවක් එන්නේ, පැහැදිච්ච බවක් එන්නේ. එහෙනම් එහෙව් එකක් තමයි මේ චීවරය කියන්නේ. ඒ වගේම මේක දරන කෙනාට ගරු බුහුමන් කොච්චර හම්බ වෙනවද? මිනිස්සු දන ගහලා වඳින්නේ මේක දරාගෙන හිටියොත්. සෝවාන් වෙලා ගිහිව හිටියත් මිනිස්සු දන ගහලා වඳිනවා. ආහාර පාන ගෙනත් එහෙනම් මතක තියාගන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ අරහත් ධජය දරාගෙන ඉන්න නිසා තමයි මිනිස්සු සිව්පසෙන් උපස්ථාන කරන්නේ. මේක දරාගෙන හිටියේ නැත්නම් සිව්පසෙන් උපස්ථාන කරන්නේ නැහැ. එහෙනම් මේක ගරු බුහුමන් ලබන වස්ත්‍රය. බැඳීම් වලින් නිදහස් වෙන. මේක දරාගෙන ඉන්න කෙනාට තේරෙනවා මං සියල්ල අත්හැරලා ඉන්නේ. අතාරින්න ඕනේ. මේ නිදහස් වෙන්නයි ආවේ කියන සිතුවිල්ල එනවා. එතකොට මේවා ගැන කල්පනා කරද්දී මේ වස්ත්‍රය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද? කොයිතරම් උතුම් දෙයක්ද කියලා තේරෙනවා. එහෙනම් චීවරය කියන්නේ ඔය වගේ එකක්. චීවරය කියන්නේ ඔය තරම් ಗುಣ මතු කරන එක. චීවරයේ දරන කෙනාට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්. ගුණ ධර්ම වඩන්න පුළුවන්. සැඟවිලා තියෙන නිවන මතු කරගන්න පුළුවන්. එහෙනම් ඔබටත් සැඟවිලා තියෙන ගුණ මතු කරගන්න නිවන් මාර්ගයේ වඩන්න නම් සතර ආපායෙන් ගැලවෙන්න නම් සුදුසුම තැනක් තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒ පැවිද්ද තුල හරියට යෙදුණොත් ගුණධර්ම පුරුදු කර කර හරි යෙදුණොත් කුසල් කර කර හරි යෙදුණොත් එයා සතර ආපායෙන් ගැලවෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් මේ දේශනාව හොඳට ශ්‍රවණය කරලා ඒ චීවරයේ පිළිබඳ කතාව, ඒ චීවරයේ උප්පත්තිය, චීවරයේ කොහෙන්ද ආවේ, ඒව පිළිබඳවත් අවබෝධයක් ඇති කරගෙන මේකේ වටිනාකම හොඳට සිහි කරගන්න. ඒ සිහි කරලා තමයි භික්ෂුවකට චීවරයක් පූජා කරන්නේ. කාට හරි චීවරයක් පූජා කරනවා නම් පරිහරණය කරන්න පුළුවන් විදිහේ චීවරයක් හදලා ඒ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න මෙන්න මේ ගුණ ටික සිහි කරලා ඒකාන්තයෙන් ඔබට සසරේ පැවිදි වෙන්න ලැබෙනවා. සසරේ පැවිදි වෙලා සංසාර දුකින් නිදහස් වෙන අවස්ථාව ඔබට හම්බ වෙනවා. එහෙනම් ඒ ආනිසංසය උදා කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. එහෙනම් මේ චීවරය ගැන ওই විදිහට දැනගෙන කටින චීවරය ගැන ඊළඟට අපි කතා කරමු. ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනද? දැන් කටින චීවරයනේ අපි ශ්‍රේෂ්ඨ කොට සලකන්නේ. දැන් චීවරයකට මෙතරම් දෙයක් කරන්න පුළුවන් නම් කටිනේ කියලා භාග්‍යතුන් වහන්සේ අමතර චීවරයක් පනවනවා. ඒකෙන් භික්ෂුවට ලැබෙන ආනිසංස තියෙනවා. ගිහිය උදවියට ලැබෙන ආනිසංස තියෙනවා. අපි ඒක වෙනම දේශනාවක් තුල කතා කරමු. එහෙනම් කටිනය පිළිබඳව කටිනය පනවන්නේ කොතනින්ද කියන කාරණා අපි ඊළඟ දේශනාවේදී සාකච්ඡා කරනවා. මේ දේශනාව තුළ අපි මතු කළේ මේ චීවරය කියන එක කොහෙන්ද ආරම්භ වුනේ, කොහොමද ගෘහපති චීවරය පිළිගන්න තැනට භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලේවට හේතු මොනවද, ඒ චීවරයේ තියෙන ගුණධර්ම මොනවද, ඒකෙන් මතුවෙන ගුණධර්ම මොනවද කියලා තමයි අද දේශනාවේ කතා කරන්නේ. එහෙනම් මේ දේශනාව ශ්‍රවණය කරන ඔබටත් පැවිද්දට එන්න හිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.